ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. මම මේ කතා කරන්න පොඩ්ඩක් හිතුණා මොකද මේ අපේ තුම්මුල්ල විමලේ සහෝදරයන් උද්ඝෝෂණයක් පටන් අරගෙන තියෙනවා මේ එතන. ඒකට දැන් මේ මම වීඩියෝ එකක් බැලුවා බොහොම හොඳයි එඩිටර් නිර්භීත අපේ මුස්ලිම් සහෝදරයෙක් එතෙන්ට තනියෙන් එතෙන්ට යනවා තමන්ගේ විරෝධතාවයත් එක්ක. බොහොම සතුටුයි මුලින් මෙතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ තනි පුද්ගලයෙක් හැටියට හරි ඒකට ඉදිරිපත් වීම ගැන. ඇත්තටම මාත් ඔය කිට්ටුව පාත හිටියා මම ඔතන මම බොහෝ දුර ඉන්නේ. දුර ඉන්න හන්ද මට උතෙන්ට සහභාගී වෙන්න බෑ. මේ මගේ කියන්න ගත්තේ මොකද්ද මේ අදහස? කියන්නේ මේ දැන් ඔය අර ඔතනින් කීප දෙනෙක් කියන මේ හරිණිය අවසූරිය අධ්‍යාපන ඇමති පුටුවෙන් නැගිටලා යන්න ඕනලු. හරිණිය අවසූරිය මේ අග්‍රාමාත්‍ය පුටුවෙන් බැහැලා යන්න ඕනලු. මම දැන් මේ ඒගොල්ලෝ ගන්න දන්නේ නැහැ පුටුව. ඒගොල්ලෝ වාඩි වෙලා රාජකාරී කරන්න දන්නේ නැහැ. අනේ මේ නිකම් පුළුවන් දේවල් කියහල්ලා බං. බලලා විමලලා නේ නම් මම මෙච්චර කල් ඔය රටේ පාලනය කරේ දේශපාලනය කරේ ඔක්කොම කරේ උඹලා විමලලා. උඹලා හරක් වගේ ඇයි බං තවත් ඔය මිනිස්සු පස්සේ යන්නේ? උඹලා අං විතරයිනේ බලනකොට අඩෝ. අන්දේකුයි වල්ගේ තිබුණා උඹලා තරක් තමයි හොඳේ. ඕන් පස්සේ යන්න එපා තව ගෝතයෝ වගේ. තේරුමක් නැහැ. උන්ට ගොඩේමක් නැහැ බං. තේරුම් ගනින්න. බලහන් නිකමට උඹලා රෙද්ද උද්ඝෝෂණ සත්‍යග්‍රහයද ওই තියෙන ඒවා නිකමට බලහල්ලා උඹලාට වැඩිලා දෙන කමෙන්ට් මොනවද කියලා. උඹලා ඕක සාර්ථක වෙන්න කියලා එක කමෙන්ට් එකක් තියනවාද? ඔය එකක්වත් නැහැ. ජනතා මතය බලපල්ලා බං. ජනතා මතය බලපල්ලා. ඈ උඹලා හිතිච්ච දේවල් කරන දේ තේරුමක් තියෙන්න බෑ. නිකන් බැනුම් අහන්න ඕවා කරන්න එපා. ඉතින් නියමකට බලහන් උඹලා කරන දේවල් වල උඹලා තනිකරම බැනුම් අහන එක විතරමනේ බං කරන්නේ. තේරුම් ගනින්නලව. නිකමට බලහල්ලා YouTube එකේ උඹලා ඔය රෙද්දවල් දානවනේ. දාන ඒවා කමෙන්ට් බලහල්ලා. ඒ කමෙන්ට් වල තමයි දැන් උඹලා Facebook account වල දාන කමෙන්ට් බලලා වැඩක් නැහැ. ඒකේ උඹලා ජාලය හැමනේ තියෙන්නේ. උඹලාට කැමති ඒවා තමයි මේ Facebook වල ඉන්නේ. YouTube එක කවුරුත් භාවිතා කරන එක. හරිද? කවුරුත් භාවිතා කරන මාධ්‍යය. ඒකේ බලපල්ලා කමෙන්ට් කොහොමද වැටෙලා තියෙන්නේ. උඹලාට පක්ෂයිද අපක්ෂයිද කියන එක ඒක තේරුම් ගන්න. තේරුම් අරගෙන හරප්පස් යන එක දැම්මම නවත්තපල්ලා. උඹලා හරි උඹලා මාළිමාවට හැරෙන්න ඕනේ නැහැ කියහන්කෝ. උඹලා රාජපක්ෂලා ඒ මුලේ ඉඳපල්ලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔය හරප්පස් යන එක නවත්තපල්ලා. නික අපරාධ නික රටේ මිනිස්සුන්ගෙන් බැනුම් අහන එකනේ වෙන්නේ. තේරුණාද? හින්දා වැඩේ කරන්න එපා. අනික තමයි ඔය යම් මතපසුවීමක් වැරද්දක් සිද්ධ වුණා තමයි. ඒක උතරන් එහාට සිද්ධ වුණා. ඒක එතුමීම පිළි අරන් තියෙනවනේ. අග්‍රාමාත්‍යවරුම ඒක පිළි අරන් තියෙනවා වැරද්දක් වුණා කියන එක. ඒක අර මල්වාර්ත පාර්ශවයේ මේ ලොකු හාමුදුරුවෝ ළඟට ගිහිල්ලත් එතුමී ඒක පිළි අරගෙන ඒකට තමයි අරගෙන ඒවට දැන් හරි දේ කරන්න ඒව දැන් ආපහු මේ වැරදිච්ච එක දැන් කැන්සල් වෙලා තියෙන්නේ. කැන්සල් වෙලා දැන් හරි දේ කරන්න තීරණයත් කරලා තියෙන්නේ. හරිද? එතකොට ඒක හරි. මිනිස්සු අතින් වැරදි වෙන ඒ වැරදි පිළිගන්නවා. ඒ වැරදි පිළි අරගෙන ඒ වැරද්ද හදනවා. ඒක තමයි මනුස්සකම. හරිද? නැතුව මේ ඒක වැරදීමක් නෙමෙයි. ඒක අපි හිතලාමයි කරේ. ඒ විදිහටමයි යන්න ඕනි කියන මතයක හිටියේ නෑනේ. හරිද? රජේවත් හරිනේ අවසුරිය කිසිම කෙනෙක් ඒ මතේ හිටියේ නෑ. වැරද්දක් වුණා ඒක අපි හදනවා. ඒක තමයි මනුස්සකම. හරිද? අනික බං උඹලා ඔය ඉස්සෙල්ලා රාජපක්ෂලාගේ කාලේ හරි පෙර තිබිච්ච ආණ්ඩුවල ඔයාගේ බුවත් බුද්ධිමත් මිනිස්සු හිටියද බං ඇමතිවරුන්ට මොන ඇමතිකමටවත් හිටියද කියහන්කෝ. ඔක්කොම හිටිය හරන්නේ බං. ඔක්කොම හිටිය හරා තමන්ගේ ශ්‍රේෂ්ඨය මොකද්ද කියලාවත් දන්නේ නැති වුණේ බං ඇමතිවරු වෙලා හිටියේ. නිකන් තප්පුලන්න එපා නිකන් ආවට ගියාට. ඔය බොරු වැඩ තේරුම් ගනින්න. හරිද? හරිනේ අමරසූරිය ඇවිල්ලා මේ මොලේ නැති මිනිස්සෙක් නෙමෙයිනේ. මේ මිනිස්සයාගේ ක්වොලිෆිකේෂන් වලටයි මිනිස්සු හැමදේම කරන්නේ. අනික ඔය උඹලා හරක් වගේ මේ ධනලාභයට බලලෝභීකමට නෙමෙයි ඔය මිනිස්සු තෙන්ට ගිහින් තියෙන්නේ. රට හදනම මේ ටාගට් එකේ තමයි ඔය මිනිස්සු ඔය තරහතිනම් වලට ඇවිල්ලා තියෙන්නේ. නැතුව ලාභ ප්‍රයෝජන වලට නෙමෙයි. ඒකෙන් හින්දා උඹලටමයි මේ දැන් වීඩියෝ එක මේ විනාඩි 5ක්වත් යන්න වෙනවනේ. එහෙනම් මම මේක ඉවර කරනවා නැත්තම් බලන කෙනාට තේපා යනවනේ. මොනවද මං කියන්න දෙයක්? උඹලා සත්‍යග්‍රහය දිගටම කරපල්ලා. හැබැයි ඉතින් උඹලා ඔය ඉල්ලීම වෙන්නේ නැහැ. අරණ්‍ය අමරසූරිය
අයින් වෙන්නෙත් නෑ අයින් දෙන්නෙත් නෑ රටේ මිනිස්සු හරිද රටේ මිනිස්සු අයින් වෙන්න දෙන්නෙත් නෑ මේ මනුස්සයා රට වඩිනවා වැරද්දක් වුණා ඒ වැරද්ද නිවැරදි කරායින් පස්සේ ඒ මනුස්සයා ක්ලියර් හරිද හින්දා උඹලා ඔය කිසිම ඉල්ලීමක් ඉෂ්ට වෙන්නේ නෑ උඹලා උදෙන්ට වෙලා හිටපල්ලා උඹලා සත්‍යග්‍රහය දිගටම කරපල්ලා සත්‍යග්‍රහය කැමති විදිහට කරපල්ලා ඉතින් අවුලක් නෑ ඉතින් ඒක උඹලා කැමැත්තනේ ඔහොම හිටපල්ලා දවස් ගානක් හරි මාස ගානක් හරි ඔහොම හිටපල්ලා එහෙනම් මාලිමාවට ජය එකෙන්ම රටේ බහුතරය මාලිමාවට කැමති මාලිමාව යන්න ඕන රූල්ස් වල යන්න ඕන විදිහට යනවා ඔය විදිහ තමයි රටට ඕන හරිද උඹලා ඔය එක ප්‍රතිලාභ වලට උඹලට බෑ මේ ආණ්ඩුවක් පෙරලන්න අනික ඔය හර්ණි අමරසූරි උඹලා පත් කරපු කෙනෙක් නෙමෙයිනේ හර්ණි අමරසූරි පත් කරේ රටේ ජනතාව එහෙනම් තෙරුවන් සරණයි ජේස්පීටයි ජයන් ජය මේවා අර අයියා ඇතුළු සියලුම දෙනාට අල්ලා සමිත පීටයි ගිහින් එන්න